ලස්සනම ලස්සන කුයිලින් ෆ්ලවර් එකක් හදමුද? එන්නකෝ හැමෝම. පේපර් ෂේඩර් එක, කලර් පේපර්ස්, කුයිලින් ටූල් එක, ගම්, මෙන්න මේ දේවල් මුලින්ම ඕනේ. ඔන්න මම ක්‍රීම් පාට පේපර් එක මෙන්න මේ විදිහට කට් කරගත්තා. මෙන්න මේ වගේ පුංචි පටි අපිට මේ ෂේඩර් එකකින් කට් කරගන්න පුළුවන්. මෙන්න ග්‍රීන් කලර් පේපර් එකත් මම දැන් කට් කරගන්න ලෑස්තියි. මේ බලන්නකෝ. මෙන්න මේ ක්විලින් මෝඩ් එකත් මට ඕනේ. දැන් ගම් ටිකක් වෙනමම ලෑස්ති කරගෙන ඔන්න මම ටයිට් කොයිල් ටික මේ ලූස් කොයිල් ටික හදාගන්න ලෑස්ති. මේ මල්ලට ඕනේ කරන. මම මේ පෙත්තකට ඕනේ පටි ක්‍රීම් පාට පටි 2යි ග්‍රීන් පාට 1 පටියයි විදිහට තමයි ගත්තේ. ඔන්න මෙන්න මේ විදිහට මේ මෝඩ් එකෙන් අපිට අවශ්‍ය ප්‍රමාණයට එකම සයිස් එකට කුයිලින් ලූස් කොයිල් ටික හදාගන්න පුළුවන්. කුයිලින් ටූල් එක යූස් කරලා මෙන්න මේ වගේ පටි ටික ඉස්සරම කුයිල් කරගන්න ඕනේ. ඊට පස්සේ මෝඩ් එක යූස් කරලා අවශ්‍ය ප්‍රමාණයට කොයිල් එක ලූස් කරලා අලවලා ගන්න ඕනේ. මම මේ මලට ඉස්සරම හිතුවේ පෙති 5ක් පාවිච්චි කරන්න. හැබැයි අන්තිමේට මට හිතුණා එක පිරිච්ච මලක් විදිහට හදන්න පෙති 6ක් යූස් කරන්න. ඔන්න දැන් මම මේ කරන්නේ පෙති ටිකට ඕනේ කරන ලූස් කොයිල් ටික හදන එක. තව ලයිට් ග්‍රීන් කලර් ස්ට්‍රිප් ටිකක් අරගෙන ඒක දෙකට නමලා මෙන්න මේ විදිහට කට් කරගන්න ඕනේ. ඔන්න පෙත්ත හදාගන්න විදිය. ඊට පස්සේ මේ පෙත්ත මේ විදිහට නමලා මේක වටේට මෙන්න මේ කලින් කපාගත්ත ලයිට් ග්‍රීන් කලර් ස්ට්‍රිප් එක වටේට ඔතලා අලව ගන්න ඕනේ. ඔන්න මම දැන් එක පෙත්තක් හදලා ඉවරයි. ඉන්න ඒ වගේ අනිත් පෙති ටිකත් අපි ලස්සනට හදමු. ඔන්න මම දැන් 6 වෙනි පෙත්තත් හදාන්න ලෑස්ති. පෙති ටික හදලා ඉවරයි. දැන් මලේ මැදට අපි එකතු කරන ටයිට් කොයිල් එක හදාන්නේ. මම මේකට ස්ට්‍රිප්ස් 5ක් විතර යූස් කරා. ඔන්න මැද ටයිට් කොයිල් එක අලවනවා. මේ බලන්නකෝ. හදපු කුයිලින් මලේ ලස්සන. මම තව චුට්ටක් එක ලස්සන කරගන්න පර්ල් එකකුත් එකතු කරා. ඔන්න කුයිලින් මල හදලා ඉවරයි. මේවා කාඩ්ස් වලට ජුවලරිස් හදන්න අපිට යූස් කරන්න පුළුවන්.